ඔන්න අදත් ඔයාලව ආදරෙන් සාදරෙන් පිළිගන්නවා SL Technique YouTube channel එකට. අද ඔයාලට ගෙන තියෙන මේ වීඩියෝ එකේ පේන විදිහට කොහොමද ලස්සන ලිරික්ස් වීඩියෝ පහසුවෙන් හදාගන්නේ කියලා කියලා දෙන්න. ඉතින් වැඩි කතා නැතුව යමු අද ගෙන ආපු වීඩියෝ එකට. හරි. ඔයාලා ඉස්සෙල්ලම දැන් කරන්න ඕනි ඔයාගේ ෆෝන් එකේ තියෙන CapCut app එක ඕපන් කරගන්න. ඊට පස්සේ ඔයාලා new project කියන එක දීලා ඔයාලා lyrics දාන්න කැමති ෆොටෝ එකක් ගැලරියෙන් තෝරගන්න. ඔයා කැමති ෆොටෝ එක තෝරගෙන පහළ තියෙන add කියන බටන් එක දෙන්න. ඊට පස්සේ වීඩියෝ එක අවසානයේ තියෙන CapCut කියන වීඩියෝ පොඩි කෑල්ල ඒක අවශ්‍ය නැති හින්දා ඒකේ උඩ එකපාරට ටච් කරලා පහළ තියෙන delete කියන බටන් එක දබා දෙන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් ඒක ඔයාලට කැමති ප්‍රමාණයකට ඒ කියන්නේ ඔයා වීඩියෝ එක හදන්න කැමති විනාඩි ගානක් හෝ තප්පර ගානකට ඔයාගේ ෆොටෝ එක හදාගන්න. මම මේක තප්පර 36කට දාගන්නවා. ඊට පස්සේ ඔයා කරන්න ඕනේ පහළ තියෙන ටූල් බාර් එකේ aspect ratio කියන එක තෝරලා ඔයාගේ ෆොටෝ එකට කැමති ප්‍රමාණයක් දාගන්න. මම ඒකට 1.1 දාගන්නවා. ඊට පස්සේ පහළ description එකේදී link එකෙන් ගිහලා තියෙන ෆොටෝ එක download කරගන්න. ඊට පස්සේ පහළ ටූල් බාර් එකේ තියෙන ඕවර් එකකින් ගිහිල්ලා ඔයා දැන් ඩවුන්ලෝඩ් කරගත්ත මේ පික්චර් එක ෆොටෝ එකට ඇඩ් කරගන්න. ඊට පස්සේ මෙන්න මේ වගේ ආවම ඔයා මේ පික්චර් ගානට කස්ටමයිස් කරලා ඔන්න ඔය පල්ලෙහා තියෙන විදිහට මම කරන විදිහට තියාගන්න. ඔයා ඒක ඔයාගේ ෆොටෝ එකට ගැලපෙන විදිහට හදාගන්න. දැන් මේ බෑග්ග්‍රවුන්ඩ් එක ඔයා හරියට හදාගෙන ඔයා මේ මම කරන විදිහට වීඩියෝ එකේ සම්පූර්ණ කෙලවරටම ඒ ෆොටෝ එක ඇදන් යන්න. ඊට පස්සේ ඔයා ඒක ගානට කස්ටමයිස් කරගන්න. හරි. දැන් එහෙනම් අපි මේ වීඩියෝ එකට ලිරික්ස් එක දාගමු. ඒකට දැන් අපි කලින් වගේ වචනෙන් වචන අකුර ටයිප් කර කර ඉන්න ඕනේ. ඔයා දැන් ෆෝන් එක මැදින් කට් කරලා ඔයාගේ TikTok app එකට යන්න. TikTok එකේ search bar එකේ dark lyrics song කියලා search කරන්න. dark lyrics song සිංහල හරි කියලා ඔයාගේ කැමති සින්දුවක් තියෙනවා නම් එහෙම හරි ටයිප් කරලා ඔයා සර්ච් කරන්න. ඊට පස්සේ දැන් ඔයා එතනින් කැමති සෝන් එකක් ඩවුන්ලෝඩ් කරගන්න. ඔයාලා ඒක ඩවුන්ලෝඩ් කරලා දන්නේ නැත්නම් මම මේ කරන විදිහට ඩවුන්ලෝඩ් කරගන්න. මට මේ සින්දුව හොඳයි වගේ ඔයාලා දැන් කරන්න ඕනේ මේ පහළ තියෙන share button එක ඔබන. ඊට පස්සේ ඒකේ තියෙන download කියලා ඊට පස්සේ ඔයාගේ gallery-ට මේක download වෙනවා. දැන් ආයෙමත් ඔයාගේ CapCut app එකට යන්න. ඔයාගේ project එකේ cancel වෙලා තිබ්බොත් ඔයා නැවත CapCut app එකේ තියෙන project කියන එකට ගිහිල්ලා ඔයා කලින් කරපු project එකේ තියෙනවා ඒක ගිහින් ගන්න. ඊට පස්සේ ආයෙමත් ඔය පහළ තියෙන tool bar එකේ overlay එකකින් ගිහිල්ලා ඔයා දැන් download කරපු TikTok එකෙන් download කරපු වීඩියෝ එක add කරගන්න. ඊට පස්සේ ඔයාට ටූල් බාර් එකේ crop කියලා එකක් තියෙනවා. ඒක ටච් කරන්න. ඊට පස්සේ මේ වීඩියෝ එක ටිකක් විතර මැදට ප්ලේ කරන්න. ඊට වචනයක් මේ විදිහට එන විදිහට මැදට ප්ලේ කරලා ඔයා මේ විදිහට ඒ ගානට crop කරගන්න. ඊට පස්සේ දැන් ඔය උඩ තියෙන හැඩලක්න ඔයා ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාට පුළුවන් ඔහොම ආවම එහෙම ටූල් බාර් එකේ මුලට ඇවිල්ලා ඔතන ස්ප්ලයිස් කියලා එකක් තියෙනවා. ඒකෙන් ෆිල්ටර් කියන එක ඇඩ් කරන්න. ඊට පස්සේ හැඩලකුණ දෙන්න. ඊට පස්සේ ඔයා ඒ ඇඩ් කරගත්ත එක ඒකේ උඩ එකපාරට ටච් කරලා ඒක පල්ලෙහා බෑග්ග්‍රවුන්ඩ් එක ගාවට ගන්න. ඒක න අපි ඉස්සෙල්ලා ඇඩ් කරගත්ත බ්ලැක් බෑග්ග්‍රවුන්ඩ් එක ගාවට ඊට පස්සේ ප්ලේ කරන්න බලන්න ඔයාගේ ඒ වචන පෙළී යන තැන. ඊට පස්සේ ඔයා ඒක ගානට කස්ටමයිස් කරලා හරියට ඔයාගේ පින්තූරයට ගැලපෙන විදිහට ලස්සනට ඇඩ් කරගන්න. ඔයාලා අනිවාර්යෙන් මතක තියාගන්න ඔයා මොකක් හරි දෙයක් ඇඩ් කරගත්ත පස්සේ ඒක ඇඩ් කරගත්ත තැන පොඩ්ඩක් ප්ලේ කරලා බලන්න ඒක ගානට ලස්සනට තියනවාද කියලා. ඔයාලට මේක තව ටිකක් ලස්සන කරගන්න පුළුවන් ලස්සන ඉෆෙක්ට් ටිකක් යොදා ගන්න. ඒකට ඔය මම පෙන්නන විදිහට ගිහිල්ලා ඔය සර්ච් බාර් එකේ එහා පැත්තේ තියෙන පේලි වගේක දෙක කියලා ඒකට යන්න.
ඔයාලට පුළුවන් නම් මේ යොදාගත්ත ඉෆෙක්ට් එක ඔයාගේ වීඩියෝ එකට ගැලපෙනවා නම් ඔයාගේ සම්පූර්ණ වීඩියෝ එකටම ඒ කියන්නේ සම්පූර්ණ වීඩියෝ එක දිගටම යොදා ගන්න. ඒක ඔයා හදන වීඩියෝ කරනවා ඒක ඔයා තීරණය කරගන්න. ඒ වගේම ඔයා චෙක් කරලා බලන්න අනිවාර්යෙන් ඔයාගේ වීඩියෝ එකට යොදාගත සෝංග් එක ඔයාගේ වීඩියෝ එකට වඩා දිගයි නම් ඔයා ඒක උඩ එකපාරක් ටච් කරලා ස්ප්ලිට් එක ක්ලික් කරලා ඩිලීට් බටන් එක ඔබන්න. ඊට පස්සේ ඔයාට අවශ්‍ය නැති කැලේ ඩිලීට් වෙලා යනවා. නොදකින පාරේ පාසා එතුමානෙන් නුඹ දුර මම මේ වීඩියෝ එක තව ටිකක් ලස්සර ගන්න තව ඉෆෙක්ට් ටිකක් යොදා ගන්න. ඔයාලට කැමති නම් ඔයාගේ වීඩියෝ එක අනුව තව ලස්සන ඉෆෙක්ට් යොදා ගන්න. මම මෙතනට මේ ස්මොක් කියන දුමක් යන ඉෆෙක්ට් එක ඇඩ් කරගන්නවා. ඔයාට කැමති නම් පුළුවන් මේ වගේ තව ලස්සන ඉෆෙක්ට් කැමති ප්‍රමාණයක් යොදා ගන්න. ඔයා අනිවාර්යෙන් මම ඉස්සෙල්ලා කිව්වා වගේ ඔයා හදපු වීඩියෝ එක ප්ලේ කරලා බලලා චෙක් කරලා බලන්න ඔයාගේ වීඩියෝ එකේ අඩුපාඩු තියෙනවද කියලා. ඔයා හදාගත්ත වීඩියෝ එක චෙක් කරලා බලලා ඉවර නම් ඔයාලට පුළුවන් උඩ තියෙන එක්ස්පෝර්ට් බටන් එක ඔබන්න. ඊට පස්සේ ඔයාගේ හදාගත්ත වීඩියෝ එක ඔයා ගැලරි එකටම සේව් වෙනවා. හරි එහෙනම් අද ගෙනාව වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න අමතක කරන්න. ඒ වගේම තාමත් ඔයා අපේ channel එක subscribe කරපු නැති කෙනෙක් නම් අනිවාර්යයෙන්ම subscribe බටන් එක ඔබලා notification all දාලා තියාගෙන අමතක කරන්න. එහෙනම් අදට ගිහින් එන්න. thank you.